තිස්සමහාරාම ප්‍රදේශයට මුහුදු මාර්ගයෙන් මත්ද්‍රව්‍ය රැගෙන බවට බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ටාසේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී රෝහන් ඔලුගල මහතාට තොරතුරක් ලැබී තිබුණා. පැනඩෝල් ශරීරයේ ස්ථාන පහක වේදනාවන්ට සහනය ලබා දෙයි. මා විශ්වාස කරන්නේ පැනඩෝල්. ඒ අනුව මෙම තොරතුර දකුණු පළාත බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාට දැනුම් දී දකුණු පළාතේ පොලිස් කණ්ඩායමක්ද සමගින් බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ටාසය අදාළම කිරින්ද අඳකලවැල්ල වෙරළ තීරයේ ආශ්‍රිතව විශේෂ මෙහෙයුමක් දියත් කරනු ලැබුවා. ඒ අනුව පොලිසියට දැනගැනීමට ලැබී ඇත්තේ ගැඹුරු මුහුදේ සිට බහුදින දීවර යාත්‍රාවකින් රැගෙන මත්ද්‍රව්‍ය තොගයක් කුඩා බෝට්ටුවකට මාරු කර ඇති බවටයි. කුඩා බෝට්ටුවෙන් වෙරළ දෙසට රැගෙන මත්ද්‍රව්‍ය කඹයක් ආධාරයෙන් මුහුදේ පාවෙනසේ දමා ගොස් තිබූ අතර ඒවා රැගෙනීමට ගිය සැකකරුවන් 7 දෙනෙකු වෙරළ තීරයේදී පොලිස් අත්අඩංගුවට පත් වුණා. මුහුදේ පාවෙමින් තිබූ විෂ මත්ද්‍රව්‍ය ඇතුළත් මලු 19ක්ද මෙහිදී ගොඩබිමට ගෙනවිත් කිරින්ද පොලිස් ස්ථානයේ වෙත රැගෙනනු ලැබුවා. කිලෝග්‍රෑම් 345ක පමණ බරකින් යුතු මෙම මත්ද්‍රව්‍ය තොගය හෙරොයින් බවට සැක කරනවා. අත්අඩංගුවටගත් සැකකරුවන් 7 දෙනා කිරින්ද පොලිස් ස්ථානයේ වෙත රැගෙන අතර පසුව තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගැනුණා. ඒ සමග මත්ද්‍රව්‍ය චාවාරමට යොදාගත් බව කියන රථ වාහන 6ක්ද පොලිස් බහරයට ගෙන ඇති බවයි අද දින වාර්තාකරු සඳහන් කළේ. මේ අතර ප්‍රදේශවාසියෙකු පැවසුවේ අදාළ වෙරළ තීරයේ ආශ්‍රිතව මත්ද්‍රව්‍ය චාවාරම කලක සිට සිදු වූ බවයි. මේ මොයේ ඉඳලා මේ මොයට යනකම් විදාවාරම් වලට හොඳම ටිකක් මේ කැලේ තියෙන මිනිස්සුත් අඩු. ඒකට යන ඕන විදියට වැඩ කරගන්න පුළුවන්. ඉතින් බෝට් වලින් මෙහාට ගෙනත් දාම කවුරුත් හොයන්නේ නැහැ. හොඳම පාරාදීසෝ ටිකේ පුඩුවල. මේ අතර හෙරොයින් තොගයක් සමග අත්අඩංගුවටගෙන රඳවාගෙන ප්‍රශ්න කෙරුණු ජාතික ජන බලවේගයේ පෑලියගොඩ හිටපු නාගරික මන්ත්‍රණී දිස්ත්‍රා නිරංජලාගේ සැමියා වන සැකකාර විදුහල්පතිවරයා සහ සෙසු සැකකරු අද පෙරවරුවේ අනුරාධපුර අධිකරණ වෛද්‍ය නිලධාරියා හමුවට පමුණුවනු ලැබුවා. අනතුරුව සැකකාර විදුහල්පතිවරයා තමුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ආවා.